අපි ආණ්ඩුවක් බාරගත්තේ මේ හොරකම්, ඝාතන, කප්පම් ගැනීම, පැහැර ගැනීම, මංකොල්ල කෑම ඒවා සිදු වෙලා අවුරුදු 2-3කට පස්සේ කෙලින්ම අපිට ආණ්ඩුවක් හම්බුණා නම් සාක්ෂි ගොඩක් තියාගෙන පරීක්ෂණ කරගෙන තිබ්බා. හැබැයි මේ අපරාධ කරපු අයම අපරාධ කරලා ඉවරලත් අවුරුදු 10ක් 12ක් ආණ්ඩු කරාම ඔබ හිතන්න එපා අපරාධ කරුවා සාක්ෂි ටික මේසුවට එහෙම්ම තියලා ගෙදර ගිහිල්ලා නිදාගෙන ඉන්නවා කියලා. එහෙම උනේ නැහැ. සාක්ෂි පුළුවන් තරම් මකලා විනාශ කරලා සාක්ෂි සහිත සමහර ලේඛන වල පිටු ගලවලා දුරකථන සංවාද ඉවත් කරලා පරීක්ෂණ නිලධාරීන් 4 මාරු කරලා ශානි අබේසේවරා නිලධාරීන් ඉන්නවා හිරේ දාලා ඒ ඔක්කොම කරාට පස්සේ තමයි පියාණුවක් ගත්තේ. ඒ නිසා මේවා විසික් වෙන්නේ නැතුව නඩු පවරන්න අධියෝධනා ගොනු කරන්න යන්න වෙන ක්‍රියාවලිය තරම් සරල පහසු නෑ දුෂ්කරයි. ඒක මේ විමර්ශන නිලධාරීන් කරමින් ඉන්නවා. ඒවා කරගෙන ඉස්සරහට එනකොට ප්‍රතිඵල දැනෙනකොට තමයි කලබලේ වෙන්නේ.